Hello happiness seekers. මේ ඔයාලා දැන් දකින්නේ අපේ bedroom එකේ මං හදපු cozy nook එක. මේ ලස්සන lamp එක Mother's Day එකට මට දනාගෙන් ලැබුණ තෑග්ගක්. අපි දැන් ඉන්න මේ දනාගේ quarters එකේ master bedroom එක ප්‍රමාණය ටිකක් ලොකුයි. ඒ නිසා මට හිතුණා ගොඩ කාලෙක ඉඳන් මං ආසාවෙන් ඉඳිය cozy reading nook එකක්. ඒ කියන්නේ සැනසීමේ නිදහසේ හරිම පහසුදායි විදියට ඉන්න පුළුවන් තැනක් හදාගන්න. මේ සෝෆා එක හැම මේ නිල නිවසේ තිබුණේවා. මොකද මේ නිල නිවස ගෘහ භාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ එක්කම තමයි ලැබෙන්නේ. අපේ සෝෆා එක වගේමයි නේද? ලිවිං රූම් එකේ සෝෆා දෙකක් දාන්න ඉඩ නැති නිසාත් බඩු ගොඩක් දාලා අපි ගෙදර වැඩියෙන්ම රැඳෙන තැන් බඩුව හොරගන්න කැමති නැති නිසාත් මම මේ සෝෆා එක වෙනම කාමරයකට දාලා තමයි තිබුණේ. මට හිතුණා මගේ cozy nook එකට මේ සෝෆා එක පාවිච්චි කළොත් හොඳයි කියලා. ඔයාලා මගේ පරණම වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දැකලා ඇති කොවිඩ් කාලෙත් මම ඒ දවස්වල අපි ඉඳි අපේ පළවෙනි කුලී නිවසේ මම reading nook එකක් හදාන් ඉඳියා. විනය බබාවට පස්සේ හදපු පළවෙනි cozy nook එක තමයි මේ. ඔන්න බලන්නකෝ. මම විතරක් නෙවෙයි ඉතින් මෙතන මිනාය බබයි දානයි දෙන්නත් එයාලගේ me time එක ගත කරන්න යොදා ගන්නවා. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ අප්පච්චි බිසි දවසක හවස මමයි දෝනී දෙන්න කරපු ඩිනර් ඩේට් එකක් මේ cozy nook එකේ. මේ වගේ cozy nook එකක තියෙන වටිනාකම තමයි ඔයාටම කියලා පොඩි me time එකක් දීලා ඔයාව හිතින් ගතින් දෙකෙන්ම සුව පහසුව තියලා ඔයාගේ dead වෙච්ච ඔයාගේ batteries recharge කරගන්න පුළුවන් වෙන එක. බලන්නකෝ අනේ මෙයාගේ කෝලං. ඔයාලටත් පුළුවන් ගෙදරින් පිටත හෝ ඇතුළත ඉඩක් තියෙන තැනක් මේ වගේ cozy nook එකක් හදන් වැස්ස වෙලාවක කම්මැලි වෙලාවක හිත රිදුණු වෙලාවක මූඩ් එක හරි නැති වෙලාවක කෝපි එකක් බොන්න පොතක් කියවන්න භාවනා කරන්න වගේ දේවල් කරන්න. Thanks for watching. මං happiness seeker